දඬු හදලා ශ්‍රම දාන පාඩල මේ ශාස්ත්‍රය වෙලයි පොදුනේ. ඒ නිසා මේ ශ්‍රම දාන කටයුත්තක් කරනවා කියන්නේ මේ පොදු යහපතක් උදෙසා කරන වැඩක්. මේක මේ ආණ්ඩුවකින් එකතු වෙලා කරනවා, අර ආණ්ඩුවෙන් කරනවා, අපි ඔය ආණ්ඩුවට යන්න හොඳ නැහැ. මේ ආණ්ඩුවෙන් කරනවා, ඒක ඕකට අපි යන්න හොඳ නැහැ. එහෙම ඉන්නවනේ මේ ගම් වල ඔලොමොට්ටල මිනිස්සු. ඔලොමොට්ටල જાතියක් ඉන්නවා. පස්සේ බදාගත්තොත් ඒකමයි. පහට බදාගත්තොත් ඒකමයි. නායකකම බදාගත්තොත් ඒකමයි. එහෙම නැහැ මේ පොදු වැඩ වලට. හැම මිනිහටම මේක ප්‍රයෝජනයි. මේ ඇලේ වතුර එනවා නම් කාටද ප්‍රයෝජන වෙන්නේ නැත්තේ? මේකට ගොවිතැන් කරන මිනිහා මේක අරපස්සේ මේ පැත්ත කියලා ඒකක් තියෙනවා. හැම මිනිහාම අපේ මේ ගම් දනව් වල ජීවත් වෙන මේ දුප්පත් අහිංසක මිනිස්සු ගොවිතැනින් ජීවත් වෙනවා. ඒ නිසා මේ කටයුත්තට සෑම දෙනාම සහභාගී වෙන්න ඕනේ. විශේෂයෙන් අපේ දැන් වර්තමාන ජනාධිපතිතුමා මේ වගේ වැඩවලට බොහෝම සහාය දෙන කෙනෙක්. බොහොම හැඟීමෙන් යුතුව කටයුතු කරන කෙනෙක්. ඒක මම හොඳට දැකලා අහලා දැනিলা තියෙන කෙනෙක් මට. ඒ නිසා මේවට සහාය දෙන්න ඕන. මේක මං හිතන්නේ මේ ශ්‍රම දාන කරලා මේ ඇලට හැමදාම වතුර එන විදියට මේ මාර්ගයේ සලස්වීම හොඳ නැද්ද? ලක්ෂ කෝටි ගණන් මං හිතන්නේ දැන් මේකට මුදල් වියදම් කරලා. මිලියන කොච්චරද? කෝටි 82ක වියදම සෙල්ලමක්ද? දැන් මේ කෝටි 82 මේ වැය කරලා තියෙන මේ මහජනයාගේ යහපත. තමසලාගේ යහපත අපේ යහපත. ඒ නිසා මේකට කවුරුත් එකා වාගේ අරෙට මෙහෙට පාට පස්ස ගැන ඉතල මොට්ට වැඩ කරන්නේ නැතුව අදින්න නැතුව මේ වැඩේ කඩාකප්පල් කරන්න වැඩ කරන්නේ නැතුව මේ කටයුත්ත දියුණු කර ගැනීමට හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕන, මහන්සි වෙන්න ඕනෑ කියන එක මම මේ වෙලාවේදී මේ දායකවරු අපේ දායකවනේ මේ ඉන්නේ සේරම අපේ පන්සලේ දායකයෝ අපේ ගමේ මිනිස්සු අපට දම්පැන් දෙන්නේ නැත්තෝ ඒ නිසා අම්සල හැම කෙනෙක්ම මේකට එකා වාගේ වැඩ කරන්න ඕන. අරෙත් අදින්නයි මෙහෙට අදින්නයි අර එනවා නම් මං එන්නේ නැහැ, මෙහා එනවා නම් මම එන්නේ නැහැ කියලා එහෙම ඉන්නර ගංගෙල මහ පඬිත ඔලොමොට්ටල මිනිස්සු වැඩ කඩාකප්පල් කරන මිනිස්සු හොඳ වැඩක් කරනකොට ඒකට අකුල් හෙලන්නේ උන් තමයි ගොඩක් ඉන්නේ සමාජයේ. හොඳ වැඩක් කරනකොට ඒකට අකුල් හෙලනවා. එහෙම අකුල් හෙලන්නේ මෝඩයා, පව්කාරයා. මේවට එහෙම අකුල් හෙලන්න බෑ. මේක පොදු වැඩ. මේක මන්ත්‍රීට ඕන හැටියට, ග්‍රාම සේවකට ඕන කමට, පන්සලේ ආඳුරන්ට විතරක්වත් මේ මුළු ඌව පරණගම ආසන ඔක්කොටම මේ මහලේ වතුර එනවනම් දිනපතා වතුර එනවනම් හැම දිනාටම ප්‍රයෝජනයි. මට මතකයි ඒ කාර්යයක් ගාමිණී දිසානායක කියලා ඇවිත් ගනි. නෝරලි මේකෙන් වතුර දෙන්න බෑ කියලා එයා තර්ක කළා. අපි ඒ කතා කරපු වෙලාවේ දෙන්න බෑ. බෑ මේක දෙන්න බෑ. ඒක මට දැන් ඒක වෙනස් කරන්නේ මේ ජනාධිපතිතුමා. ඒකම මදි දුඹලට. ඒක වෙනස් කරා. ඒක වෙනස් කළා දැන් හැමදාම වතුර එන විදිහට මේ වැවට මේ මහඇලට වතුර පහතු ගන්න සැලසෙන හැටියට අපේ ජනාධිපතිතුමා එතුමා ගොවි පවුලක ඉපදිච්ච ගොවි සාමාන්‍ය පවුලක මිනිස්සෙක්. එමියා වලව්කාරී. එමියා ලෝකෙත් නෑනේ. සාමාන්‍ය පවුලක උපදිච්ච මිනිස්සෙක්, සාමාන්‍ය මිනිහාගේ දුක දන්න මිනිස්සෙක්. ඒ නිසා මේකට හැමදාම වතුර එන විදිහට එතුමා ඒ කටයුතු දැන් අප වෙනුවෙන් සැලසිලා කෝටි 80 ගාණක් සෙල්ලම් මුදලක්ද කෝටි 80ක්. ඒ නිසා ඒ අපේ යහපතට ඒ වැඩි කරේ. ඒ නිසා මේකට හැමදෙනාම කර දීලා උර දීලා පැමිණිලා සහාය දීලා කටයුතු කරන්න ඕනෑ කියන එක මේ අවස්ථාවේදී මම කියන්න කැමති. අපේ ග්‍රාම නිලධාරිතුමා එකට ඉන්න උපදෙස් දෙන්න. එයානේ රාජ්‍ය නිලධාරියා. එයා ඉන්නවා ඒකට උපදෙස් දෙන්න. අනිත් පැත්තේ සහාය දෙන්න ඉන්නවා. අපිත් පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්නවා. මේ වැඩේ හරියට කරන මිනිහා කවුද? මේවට අකුල් හෙලන එක මොකಾದ? මේවා කඩාකප්පල් කරන්න වැඩ කරන එක මොකಾದ කියලා මමත් පැත්තකින් බලාගෙන ඉන්නවා. බලා ඉඳලා මම ඒක කවුද කියලා අල්ල ගන්නවා. හොඳයි. උඹලා හිතන්නේ මම පන්සල් හිටියට මේවා බලන්න කියලා මම ඔක්කොම මම හොයනවා. ඒ නිසා මේකට කැමැත්තෙන් එන මිනිස්සු කවුද? මේවට අකුල් හෙලන මිනිහා කවුද? මේවට පාට අත් ගනි හිතලා මේවා කඩාකප්පල් කරන්න කතා කරන මිනිහා කවුද? කියලා මමත් හිමීට හොයලා කරින්ම අල්ලගෙන ප්‍රසිද්ධිය විදිහට මෙන්න මේක මේ වැඩේට කැමති නැහැ. ඒ නිසා හැමදෙනාම සහභාගී වෙලා හැමදෙනාම පැමිණිලා මේ කටයුත්තට සහාය දෙන්න ඕනේ කියන එක මේ අවස්ථාවේදී මේ පින්නතුන්ට අපේ දායකවරුන්ට මේ මහත්තුරුන්ට මම කියන්න කැමතියි. ඉතින් මට ආරාධනා කරා අපේ විශ්‍රාම විදුලි ඉංජිනේරුතුමා මේ අවස්ථාවට පැමිණිලි ගියා. ඔයා ආරාධනා කෙරුවත් මම හිතුවා මේ අපේ පොදු වැඩනේ. ඉතින් එතුමා උදේම ගිහිල්ලා මාවට ගහලා මේ කටයුත්තට ආගමික අපි බෞද්ධයෝනේ. පන්ති සමාදන් කරවලා ආපුරා කියලා බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරලා දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දීලා මේ සුබ කටයුත්ත සුබ වෙලාවට හොඳ වෙලාවට හොඳයි කියලා. සංගණීය තමයි මේ සිදු කරන්නේ. ඒක මේ උදාාර කටයුතු විශාල මුදලක්. මේ මුදල් සත්‍යයක්වත් අපිට යන්න බෑ. ඉස්සර වගේ හොරා ගන්න එහෙම බෑ දැන්. හොරා කෑවොත් එහෙම ඉතින් ඉන්නවා. මන්ත්‍රී බලා ගන්න ඕන ඔයා. ඔයාත් ඒවා කරන්න ගියොත් ඔයාටත් එකට බැඳින්න පාරක්. ඒවා කරන්න බෑ. හොර වැඩ, අක්කඩි වැඩ, වංචා වැඩ
ගසා ගන්න වැඩ අතේ යටින් ගන්න සමරන කොමිස් ගන්න පහරකට කොන්ක්‍රීට් එකක් දැම්මොත් ඒකට දෙන්න භාගයක්. ඉතින් ඇලේ ධම්මක් ඇතුත් ඒකට දෙන්න ඉතින් ටික. ඒවා කරන්න බෑ දැන්. දැන් හැදාගෙන මේ ජනාධිපතිවරයාට දේව කරන්න බෑ. ඒක අපි කැමති එහෙම කරා. මම මේ පක්ෂයට කතා කරනවා නෙවෙයි. හොඳ වැඩ කරන මිනිහට අපි කැමති. වැරදි වැඩ කරන, නරක වැඩ කරන, පඩා කප්පල් වැඩ කරන, හොරා ගන්න ඒ උන්ට අපි කැමති නෑ. ඔය එක කරක් ඒවට මොකද කියන්නේ. ඒ නිසා මෙති භාගයේ වැඩ පිළිලා අපි හොඳයි. අපි ඉස්සාම සතුටු වෙනවා. ගමන්ත්‍රී චේරත් මහතා මට ඉගෙන කිව්වා. ඒ නිසා අපි සතුටු වෙනවා. එතුමත් මේකට මුල් වුණා. ජනාධිපතිතුමත් මේකට මුල් වුණා. අපේ සුජාතා නෝන්ලවන්නේ മന്ത്രിවරු මුල් වුණා. මුල්ලිලා මේ කටයුත්තට අපිට කෝටි ගානක මුදලක් දැන් පාස් කළා. ඔය අත්ංගේ යහපතට ප්‍රයෝජනෙට මේ මුදල අපිට දීලා තියෙන්නේ. ඒ නිසා මේ මුදලින් උපරිම ප්‍රයෝජන අරගෙන මේ උතුම් කටයුත්තට හැමදෙනාම සහාය වෙන්න ඕනේ කියන මේ අවස්ථාවේ මම සිහිපත් කරමින් තුන්වන්ගේ කරන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අපි ආරම්භ කරන කටයුත්ත සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම මේ අවස්ථාවේදී ආශිර්වාද කරනවා. ඒ සඳහා මේ පින්දුතුන්ට ශක්තිය, ධෛර්යය, බලය තුන්වන්ගේ සරණින් ලැබේවා කියලා මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා.